දරුණු සටනකින් අනතුරුව LTTE ත්‍රස්තවාදීන්ගේ ඊළාම රාජ්‍යයේ හදවත හෙවත් කිලිනොච්චියේ විරෝධාර රණවිරුවෝ සිංහදජයේ සෝ බව එහි සිටින අපනියෝජිතයෝ පවසති. කිලිනොච්චියේ මෙම විජයග්‍රහණය පිළිබඳ විශේෂ වාර්තාවක් ගෙන එන අපනියෝජිත රංජිත් ජයසුන්දර. සංවිධානයේ දෙවන හදවත ලෙස හැඳින්වුණු කිලිනොච්චි කොටි බලකොටුව මීට ස්වල්ප මොහොතකට පෙර මුළුමනින්ම හමුදා පාලනයට නතර කර ගැනීමට විරෝධාර රණවිරුවන් සමත් වුණා. පෙරමුණු තුනකින් කිලිනොච්චිය වටකොට ඉදිරියට ඇදුන 57 වන සේනාංකයේ රණවිරුවන් මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ කොටි සංවිධානයට බරපතල හානි සිදු කරමිනි. 57 වන සේනාංකාධිපති මේජර් ජනරල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් කිලිනොච්චියට ඇතුළු වූ ලෙතනන්ට් කර්නල් ධම්මික ජයසුන්දරගේ නායකත්වයෙන් යුතු 572 වන බල සේනාවත් ලෙතනන්ට් කර්නල් සේනක විජේසූරියගේ නායකත්වයෙන් යුතු 574 වන බල සේනාව හා ලෙතනන්ට් හරෙන් රණසිංහ නායකත්වයෙන් 571 වන බල සේනාව යන බල සේනාවල රණවිරුවන් එසේ කිලිනොච්චියට ඇතුළු වී බලය තහවුරු කරගත්තේ කිලිනොච්චි නගරයේ ජාතික ජයශ්‍රීමින් පසුවයි. ඊයේ සවස් කාලයේ සිට වරින් වර බටපිරිසා LTT සංවිධානයේ අතර ගැටුම් හටගෙනුණා. අද පෙරවරුවේ කොටින්ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් බටපිරිස් කිලිනොච්චියට අත්පත් කර ගැනීමත් සමග ත්‍රස්තවාදීන් මියගිය හාතුවාල ලැබූ සටෙන් දරගෙන මොළදු ප්‍රදේශයට පසුපස පලා ගොස් තිබෙනවා. කිලිනොච්චිය මහරෝහල ටෙලිකොම් මධ්‍යස්ථානය ප්‍රධාන ක්‍රීඩාංගණය මධ්‍ය මහා විද්‍යාලය ඇතුළු බොහෝ ස්ථාන මෙන්ම කොටින්ගේ ප්‍රබල මර්මස්ථාන රැසක්ද මේ වන විට හමුදාව අත්පත් කරගෙන අවසන්. ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා මගින්ද පලා යන ත්‍රස්තවාදීන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර කොටි සමාජිකයන් වල දමා තිබූ අධිබලති බෝම්බ සහ පීඩන බෝම්බ ඇතුළු මරෝගුල් ඉවත් කරමින් බටපිරිස් එම ප්‍රදේශවල සීමිත මෙහෙයුම් තවදුරටත් පියත් කරමින් සිටිනවා. මෙම විජයග්‍රහණයේ තොරතුරු වරින් වර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ගෙනීමට කිලිනොච්චියේ සිටින අප නිෂ්පාදක කණ්ඩායම සූදානම්ව සිටිනවා. අපි ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම එම තොරතුරු ඔබට සජීව සමීප කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට මේවට පෙරනම් ගමන් කරන්න සිටිනවා. මේ සේරේ සම්පස්සාවේ